අපි අදාවේ කඳු ඉඩමක හිටවපු ඉඟුරු ටිකක් බලන්න. මේ තියන්නේ මාස 2ක් විතර පරණ ඉඟුරු ටිකක්. මෙතන තියෙන චයිනාත් ඉඟුරු. මේ සමනන් කිලෝ 25ක් විතර ටිකක් පරතරේ නම් ළඟ ළඟ හිටවල වැඩි. මේ වල වෙන්නේ ඉඟුරු ගස් ටික. මේ ටික මුල්ල දෙන්න දාලා කණු කැපුණාම ගෙනල්ලා හිටවුවා තියෙන්නේ. හොඳට ඇදිලා නම් තියෙන සාමාන්‍ය මාස දෙකට. ටිකක් ඉස්සරහට කියලා බලමු. කඳු ඉඩමක ඇත්තටම මේ හිටවනවා නම් වෙන ක්‍රමයක් තියෙනවා නම් ඔයාලා පොඩ්ඩක් කියන්න. මේ කානුවක් හදලා ඒකේ තමයි හිටවලා තියෙන්නේ. මේ තාම හැදිලා නැහැ. ඉතින් පේන්නේ නැතුව ඇති හරියට. සමහර පේලි 4ක් විතර කිලෝ 25කින් හිටෙුවේ. මීට වඩා හිටවන්න ඕනි මේ. මේක ඇස්සෙම සාමාන්‍ය හැදිලා තියෙනවා උදේ. ඔය චුට්ට කැඩයක්. ඔය පේන්නේ. මේක කහ පාට වගේ වෙලා මේක ලෙඩක් නෙවෙයි වෙන්නේ නැතිනේ. මේ වැස්ස වැඩි මොකක් හරි පොඩි ලෙඩක් යූරියා ටිකක් දැම්මම හරියයි. ඔන්නම තමයි තියෙන්නේ. මේ ටික ටික ලොකු වුණාම වීඩියෝ එකක් මම ඔයාලට දාන්නම්. චයිනා කියන්නේ ඇත්තටම ඉඟුරු වලින් හොඳ වගා කරන්න හොඳ එකක් හොඳ අස්වැන්නක් තියෙනවා. මේක හොදගෙන කියලා මේ. මුල් ටික විතරයි තියෙන්නේ. දැන් මේ ටිකට වැස් චුට්ට කඩුවනම් පස් ටිකක් අපි දාන්න ඕනේ. මේ අපි හිටව බල කෑල්ලේ ප්‍රමාණය හිතා ගන්නකො. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් විතර තියෙනවා. නොහොම තමයි ඉතින්. තව රැංගුන් කියලා තියෙනවා, චීන තියෙනවා, ඊට පස්සේ දේශීය ඉඟුරු තියෙනවා. ඔය ඔක්කොගෙම වාණිජ්‍යව හිටවනවා නම් චීන හොඳයි. අල තියෙනවා එළියේ ඉඳන්ම. මේ ටිකට පස් ටිකක් දැම්මාම සාමාන්‍යයෙන් මාස 3 විතර ඉඳන් අල වහින්න ගන්න. ඔන්නෝම තමයි ඉතින් තියෙන්නේ. මේ ටික ලොකු වුණාම ලස්සන වීඩියෝ මම ඔයාලට අරගෙන එන්නම්. දැනට එහෙනම් ඉතින් මෙච්චරයි දාන්න වෙන්නේ. කඳු ඉඩමක වුණත් ඉඟුරු ඉඩන්න පුළුවන්. මේ ගොඩක් රටවල කඳු හෙල්මලු විදියට තමයි හිටවන්නේ. ගොඩක් ලංකාවේ නම් සෙවනත් එක්ක හිටවන්නේ පොල් වගාවක වගේ. මේ අපි ඉතින් අවු හිටවල තියෙන්නේ කෙලින්ම තියෙන්නේ අහස විතරයි. ගස් මොකුත්ම නැහැ. ඒකයි මේ ගොඩක් හොදගෙන ගිහලා තින්නේ. මේ බලමු. මේක ට්‍රයල් පාරක්. සමහර විට හරියන්න පුළුවන්. සමහර විට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. කමක් නැහැ. ඉතින් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. තව එහෙම වුණත් මාස දෙකකින් විතර මම ආයෙ ඔයාලට වීඩියෝ එකක් දාන්නම් මේ ඉඟුරු වල. දැනට නම් කිලෝ 1 මිල අපි මේ බීජ ගද්දි මම මේ ටික ගෙනාවේ 2025 වගේ. එතකොට ගෙනාවේ කිලෝ එක 1000 ගානට 1800 ගානකට. ඊට පස්සේ මේ ටිකෙන් ආයේ බීජ කරගන්නකොට රුපියල් 600 විතර තිබ්බේ. දැන් ආයේ රුපියල් 910ට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ඉඟුරු කියන්නේ එක විදිහක තියෙන මිලක් තියෙන එකක් නෙවෙයි. මිල ගොඩක් වෙනස් වෙනවා එහෙට මෙහෙට. මේ ඔන්නම තත්ත්වයක් තමයි ඉතින් ඉඟුරු වලට තියෙන්නේ. හරි එහෙනම් ඔයාලා වීඩියෝ එක බලන්න. හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාලට මොනවා හරි තියෙනවා නම් කියන්න. දන්න කෙනෙක්ට බලන්නත් ෂෙයා කරන්න. එහෙනම් අපි අදට කියලා එන්නම් ඔයාලට ජය වේවා.